අපි ජීවත් වෙන යුගයේ මේ රටේ ඉන්න වැඩිහිටියා දක්වාම ගත්තොත් වැඩිම විශාලම විනාශයක් කරපු දැවැන්ත ස්වභාවික ආපදාවකට තමයි අපි මුහුණ දීලා ඉන්නේ. එන්න මේ අයවැය වෙලාවේ වැඩි අවධානයක් යොමු වෙලා තියෙන්නේ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. මම කොහොමටත් පළමුවෙන්ම ප්‍රකාශ කරන්න කැමති මේ රටේ අපේ ආදරණීය ජනතාව විශාල ප්‍රමාණයක් මේ ප්‍රවෙනකොට ජීවිත අහිමි වෙලා තියෙනවා. ඒ වගේම තව කොටසක් අතුරුදහන් වෙලා ඉන්නවා. ඒ වගේම විශාල පිරිසක් පීඩාවට පත් වෙලා ඉන්නවා. මේ සියලු දෙනා වෙත මගේ ශෝකය අපේ පක්ෂෙත් ශෝකය මේ මොහොතේ ප්‍රකාශ කරන්න කැමතියි. විශේෂයෙන්ම වැවිලි කටයුතු අමාත්‍යවරයා හැටියට මතක් කරන්න ඕනි අපේ මහනුවර වතුයායක්ේ හෙඩ් වතුයාය ජීවිත 15ක් මේ ආපදා තත්ත්වය හමුවේ හිමි වුණා. සම්පූර්ණ ලයිම් දෙකක් නාය ගිහිල්ලා විනාශයට ලක් වුණා. බදුල්ලේ කහගොල්ල එක පවුලක මරණ 3ක් සිදු වුණා. අපේ බදුල්ලේ රෝබෙරිය වතුයායේ මරණ 4ක් සිදු වුණා. බදුල්ලේ දික්කැල්ල වතුයායේ මරණ 4ක් සිදු වුණා. අපේ රටේ පළවෙනි තේපැලේ හිටවපු ලූල් කඳුරු තේ වතුයායේ ලයිමක් නාය ගිහිල්ලා ජීවිත ඔක්කොම 12ක් මේ වෙනකොට අහිමි වෙලා තියෙනවා. එහෙනම් මේක අපේ අමාත්‍යංශයේ විශේෂපතේට වගේම අහුවෙන්නේ නැති විශේෂපතයක් නැහැ. හැම දෙයකටම බලපාලා තියෙනවා. මේ ඛේදවාචකයේ බරපතලකම් මම හිතන්නේ ඔය මේ විවිධ මතධාරණ කණ්ඩායම් තේරුම් ගන්න ඕනි. අපේ යුගයේ අපි දැකපු මීට පෙර තිබුණු ලොකුම ඛේදවාචකයේ සුනාමිය. ඒක අපේ රටේ යම් මුහුදු තීරයකට බලපෑවා. මේක රටේ විශාලම භූමි භාගයට බලපාපු ඛේදවාචකයක්. මේක මගේ පෞද්ගලික අදහස. මේක සුනාමි නිකන් 30-40ක බලපෑමක් වුණාදෝ කියලා හිතෙනවා. තැන්නක පාර හදන්නත් කන්දක පාර හදන්නත් යන වියදම් විනාශයි. තැන්න ගොඩගත්තට කන්දක් විනාශ වුණොත් ආපහු ගොඩ ගන්න එක ලේසි නෑ. එහෙනම් මම හිතනවා ලෝකේ බලවත්ම ආණ්ඩුව තිබුණත් මෙවැනි විපතක් ආවොත් ඒක කළමනාකරණය කරලා ශනිකව සහන දෙන්න පුළුවන් කමක් නැහැ. ලෝකේ බලවත් රටවල් වලටත් මෙවැනි විපත් ස්වභාවික විපත් පැමිණලා තියෙනවා. ඒ මොහොතේ ඔවුන් කළමනාකරණය කරගෙන තියන්නේ ඉතා අපහසු තත්ත්වයන් යටතේ. අනිත් පැත්තෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ විපත ඇවිල්ලා අද වෙනකොට දින 9යි ගෙවෙන්නේ සභාපතිතුමීනි. මේ විපත වෙලා 26 වෙනිදා මහා වැසි ඇදහැලිලා ඊට පහුවෙන්දා උදෑසන 9ට ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවේ කාමර අංකයකට රැස්වීමක් දැම්මා. එතුමා එනකොට මම හිටියා අනුර දිසානායක ජනාධිපතිතුමා ඇවිල්ලා මමත් ඉන්න තැන ඇහුවා කෝ විපක්ෂ නායක කියලා. විපක්ෂ නායකතුමාට පණිවිඩය ගියේ නැහැ කියලා ජනාධිපතිතුමාව දුරකථනෙන් විපක්ෂ නායකතුමාට කතා කරලා කිව්වා ඉක්මනින් එන්න සාකච්ඡාවක් තියෙනවා මේ තත්ත්වය ගැන සාකච්ඡා කරන්න කියලා. ජනාධිපතිතුමාට කීප දෙනෙක් කිව්වා යම් මූලාසනයේට විපක්ෂ නායකතුමා එනකන් කියලා. ජනාධිපතිතුමා විපක්ෂ නායකතුමා ආවට පස්සේ තමයි ගිහලා මූලාසනේ වාඩි වෙලා විපක්ෂයත් එක්ක මේක එක ගමනක් යන්න මේ ආපදා තත්ත්වය කරන්න මහන්සි ගත්තේ. හැබැයි විපක්ෂයට දිගු කරපු අත විපක්ෂයේ මේ රටේ ආපදාව කළමනාකරණය කරන එක පැත්තක දාලා එයාලගේ ආපදා තත්ත්වය කළමනාකරණය කරගන්න මේක පාවිච්චි කරලා පටන් ගත්තා. ඕක තමයි ඇත්ත කතාව. එහෙනම් මේ රටේ සභාපතිතුමියනි වෙලා තියෙන්නේ දැනට අපිට ඇවිල්ලා තියෙනවා දික්ඨා ආපදා තත්ත්වය කියලා එකක්. තව ඇවිල්ලා තියෙනවා දිට්ඨ ධම්ම වේදනීය ආපදා තත්ත්වය කියලා. ඒක බලපාලා තියෙන විපක්ෂයට. ඒක නම් බේරන්න බෑ. දිට්ඨා ඇවිල්ලා දිට්වා ඇවිල්ලා ගියා. දැන් දිට්ඨ ධම්ම වේදනීය කර්මයේ බලපාපු විපක්ෂයට දැන් ආපදා මධ්‍යස්ථානයක් දාන්නත් විදියක් නැහැ. ඒක හතර අතේ කැඩිලා තියෙනවා. එක තැනකට අරන් කණ්ඩ දෙන්න විදියකුත් නැහැ. ඉතින් හතර අතේ කැඩිලා නිසා ඕකට ආපදා මධ්‍යස්ථාන දාලා කළමනාකරණය කරන්න බෑ. එහෙනම් කරපු දේවල් තාම අවසන් වෙලා නැහැ. ඒවට ඔය කට්ටිය මේ රට අපිට බාර දෙනකොට දැවැන්ත ණයක් එක්ක බාර දුන්නා ඩොලර් බිලියන ගානක. ඒ ගත්ත ණයෙන් කොටසකින් හදපු සංවර්ධනයක් දැන් විනාශයි. දැන් අපිට බර දෙකක් තියෙනවා සභාපතිතුමියනි. මෙයාලා ගත්ත ණය ගෙවන්න ඕනේ. මෙයාලා ගත්ත ණය කොටසකින් හදපු සංවර්ධනයේ අවිධිමත් පාරිසරික විරෝධී සංවර්ධනයෙන් විනාශ වෙච්ච රටකුත් තියෙනවා. දැන් ඒක කළමනාකරණය කරලා මේ රට ගොඩනගන කාර්යභාරයට රජයක් හැටියට අපි කටයුතු කරන්න සූදානම් කියන එක මතක් කරන්න කැමතියි. ඉතින් මේ කට්ටිය තව තර්කයක් ගෙනාවා. මේක නොවැම්බර් 12 කිව්වලු. මේ විපත එන බව දන්නවලු. ඉතින් මේ විපක්ෂේ රටේ තියෙන අහුමුළු වල තියෙන ඔක්කොම කේලාන් ටික ඔක්කොම සුම්බුන් ටික එකතු කරලා ගොඩ බාන තැනක් තමයි මෙතන පාර්ලිමේන්තුව. ඔක්කොම දන්න මිනිස්සුන්ට මේම 12 මේක කිව්වා නම් මේ අයවැය විවාද කාලේ මේක පාර්ලිමේන්තුවේ කියන්න තිබ්බනේ වගකීමෙන්. මේම ප්‍රශ්නයක් එනවා කියලා. එයාලට දැන්ද පේන්නේ මේක. එහෙනම් මේක ඇත්ත තත්ත්වය ඕන තරම් මාධ්‍යයේ පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් විපක්ෂෙත් වග කියන්න ඕනේ. මේක දැනගෙන මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කතා කරන වකවානුවක මේ අය විවාදයයි මේක මතු කරන්නේ නැත්te විපක්ෂ නායකතුමාලා. අනිත් අය මතු කරන්නේ නැත්තේ දන්නවනම් දැන් මේක කියන්නේ ඇයිද කියන එක අපි අහන්න කැමතියි. ඊළඟට මෙතන බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය සම්බන්ධ විශේෂයෙන් සාකච්ඡා වුන නිසා මම මේ කාරණේ කියන්නේ.
මෙතන මේ සාකච්ඡා මතුන් නිසා. අපේ රටට මේක බලපෑවා. ජනාධිපතිතුමා මෙතන 24 ඇස්සීම පැවැත්තුවා. පාර්ලිමේන්තුව දවස් දෙකක් වහලා යන්න කිව්වා සියලුම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ජනතාව හොයාගෙන සහන සපයන්න යන්න කිව්වා. 24 රාත්‍රී 7ට බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව දැම්මා. මන් දිස්ත්‍රික් ලේකම්තුමාට කිව්වා විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියන්න කියලා. එක්කෙනෙක්වත් මේ වෙනකන් ආපදා කළමනාකරණ කමිටුවට ආවේ නැහැ කතා කරන්න. ඔක තමයි ඇත්ත තත්ත්වය. හැම රාත්‍රී 7ටම ඊයේ වෙනකම්ම කැඳෙව්වා. උදේ 7ටත් කැඳෙව්වා, රෑ 7ටත් කැඳෙව්වා. සියලුම නිලධාරීන්. එමකල කළමනාකරණය කරා ගරු සභාපතිතුමනි මේ ප්‍රශ්නය. මේ වෙනකොට බදුල්ල දිස්ත්‍රික්කයේ ජීවිත 90ක් අහිමි වෙලා තියෙනවා ඊයේ රාත්‍රී වාර්තාවට අනුව. ජීවිත 90ක්. අවතැන් වෙලා ඉන්න පවුල් සංඛ්‍යාව 15000ක්. ඒ පවුල්වල පුජ්‍යල සංඛ්‍යාව 51457ක් ඉන්නවා ගරු සභාපතිතුමනි. ඒ වගේම දැනට සුරක්ෂිතතා මධ්‍යස්ථාන 159ක් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ මධ්‍යස්ථානවල 24396ක් මේ වෙනකොට අපි ඒ කට්ටිය පෝෂණය කරනවා. ඒ වගේ ගරු සභාපතිතුමනි ඔබට මම පැහැදිලි කරන්න කැමතියි. මේ වෙනකොට මේ ආපදා තත්ත්වය මම ස්තුතිවන්ත වෙනවා අපේ රටේ රාජ්‍ය නිලධාරීන්ට, ත්‍රිවිධ හමුදාවට, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට, සුනිල් හඳුන්නෙක් සහෝදරගේ මාතර දිස්ත්‍රික්කයේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් අද වෙනකොට 1326ක් සෙනෙහසේ සහන යාත්‍රාවේ කණ්ඩායම් ඇවිල්ලා තියෙනවා. තාක්ෂය විතරක් නෙවෙයි හදවතක් තියෙන දකුණ ඇතුළු රටේම මිනිස්සු දැන් බැහැලා තියෙනවා. හිස නමනවා, ආචාර කරනවා, ගෞරව කරනවා කියන එක අපි මතක් කරන්න කැමතියි. ගරු සභාපතිතුමියනි බදුල්ල දිස්ත්‍රික්කයේ රාත්‍රී වැඩේ පටන් ගන්නකොට 27 ජල සම්පාදනයෙන් මම අහුවා කොහමද ජල සම්පාදනයේ තත්ත්වය? ඔක්කොම ජල සම්පාදනයේ බිඳ වැටිලා තිබුණේ. 95915ක් පාරිභෝගික හිටියා. කිසිදු කෙනෙකුට වතුර නැති වුණා. ඒවා සුළු පහේ හානි නෙවෙයි, දැවැන්ත හානි. ඒ පවිත්‍රාගාර ගලෝගෙන ගිහිල්ලා කිලෝමීටර් ගණන් තිබුණේ විනාශ වුණා. හැබැයි මම අද කියන්න සතුටුයි. අද 89.5%කට අපි බදුල්ල දිස්ත්‍රික්කේ වතුර දීලා ඉවරයි. ඒ කියන්නේ අපි පවුල් 95915න් විශාලම පිරිසකට වතුර දීලා. අපි මේ 27 මේක බාර ගන්නකොට මම විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු මහත්තයා සමන් මහත්තයන් ඇහුවා කොච්චර විදුලිය විසන්දි වෙලා තියෙනවද කියලා. අපේ තියෙන පාරිභෝගික සංඛ්‍යාව 2,99,222යි. එදා 24 රාත්‍රී වෙනකොට 1,97,798කට විදුලිය නැහැ. 1,97,798කට විදුලිය නැහැ. ට්‍රාන්ස්ෆෝමර් 844ක් බිම තිබ්බේ. වැලිමඩ ට්‍රාන්ස්ෆෝමර් 4 ගලවගෙන ගහගෙන ගිහිල්ලා තිබුණේ. ඒවා කඳු සමතලා කළා වැටුණා වගේ මේවා වැටුණා. මං ස්තුතිවන්ත වෙනවා විදුලි වල මණ්ඩලයට. රට පුරායෙන් ආවා, ස්වේච්ඡා බලයන් ආවා, අපේ වෘත්තීය සමිතිය ආවා, කණ්ඩායම් ඇවිල්ලා අද වෙනකොට අර 844ක් බිඳ වැටිච්ච ට්‍රාන්ස්ෆෝමර් වලින් තව ඉතුරු වෙලා තියෙන 124යි අපිට හදන්න. අපි 180කට මේ වෙනකොට විදුලිය ලබා දීලා තියෙනවා. නිලධාරීන් වැඩ කරන මිනිස්සු වැඩ කරා. ඔය කට්ටිය කරේ කතා කර කේලම් හොයා අහුමුළු වල ගිහිල්ලා අහුකොන් අවුස්සා හිටපු එක විතරයි කියලා මම මතක් කරන්න කැමතියි. අපේ RDA මාර්ග 36.25ක් විනාශ වුණා. 36.25ක් විනාශ වුණා. අද වෙනකොට අපි මාර්ග 7ක් විතරයි ඉතුරු. සියල්ලම සේවා සැපයුම් මාර්ග හැටියට ආරම්භ කරලා තියෙනවා. මහියංගන බදුල්ල එන්න පුළුවන්. අද වෙනකොට බදුල්ල වැලිමඩ කැප්පෙටිපොළ ගවරම්මාන දක්වා යන්න පුළුවන්. හෙට රේන්දපොළට පාර අරිනවා. අද බදුල්ලේ ඉඳන් පස්සට යන්න පුළුවන්. ලුණුවල පාරේ 151 කිලෝමීටර් කනුවට යන්න පුළුවන්. එතනයි එහා පැත්ත යා කරගන්න බැරුව ඉන්නේ. දෙපැත්තෙන් වාහන ගේන තැනට පත් කරලා තියෙනවා. අද වෙනකොට ඇල්ලවැල්ල වාය පාර ඇරලා තියෙනවා. මේවා දවස් 9ක් යනකොට අපේ මිනිස්සු කළා. ස්වේච්ඡා බලයන් කරා, හමුදාව කළා, නිලධාරීන් කරා. බාධාවක් තිබ්බකවා නිලධාරීන්ට. ඔබතුමාලගේ කාලේ මේ වගේ විපතක් වුණා නම් අනා ගන්නවා, නැති කර ගන්නවා, විනාශ කර ගන්නවා කියන එක අපි මතක් කරන්න කැමතියි. හැබැයි තව එකක් කියන්න කැමතියි. මේ වගේ විපත් මේිට අඩු විපත් ඔබතුමාලගේ ආණ්ඩු කාලේ ආවා. ඒ විපත ආපු කාලේ විපක්ෂයක හැටියට අපි කටයුතු කරේ නම් මෙහෙම නෙවෙයි. අපේ රතුතරුව සහන සේවා බලකාය වෙන මොහොතේම ආවා. කෑම යුවා, ගෙවල් හැදුවා, පාරවල් හැදුවා, දුම්රිය මාර්ග හැදුවා, ඔක්කොම කරා. එහෙම කරපු පක්ෂයක් අද ආණ්ඩුවක් කරන්නේ. අද මේ රටේ මේ විනාශය ගොඩනගන්න විශාල බලවේග දෙකක් එකතු වෙනවා. එකක් තමයි රාජ්‍ය බලවේගය, අනිත් එක මේ රටේ ස්වේච්ඡා බලවේගය. දෙකම එකතු කරලා අපි රට හදනවා. මේ රට ප්‍රතිනිර්මාණය කරනවා.
මේ ප්‍රතිරෝධ නිර්මාණය කරනවා. ඒ හින්දා ආර්ය මාර්ග හැදුවා. PRA මාර්ග පළාත් මාර්ග 497ක් තියෙනවා සභාපතිතුමීනි අපේ. එයින් 165ක් සම්පූර්ණ විනාශ වුණා. 165ක්. ඒ 165න් තව අපිට පාදන්න තියෙන්නේ මාර්ග විවෘත කරන්න තියෙන්නේ පාරවල් 30ක් පමණයි. අද වෙනකොට අපි ඒක පටන් ගත්තා. බැකෝ 6ක් තිබ්බේ. අද වෙනකොට බැකෝ 36ක් දාලා තියෙනවා. රටේ මේවා ගෙනාවා. දකුණෙන් ගෙනාවා. කුලියට ගත්තා. ඔක්කොම කරේ නිලධාරි. අපි දුන්නේ මග පෙන්වීම. අපි දුන්නේ සහාය කළා. පළාත් මාර්ග ඔක්කොම හදලා තියෙන්නේ. පාලම් මේ වෙනකොට RD එකේ පාලම් 6ක් සුළු විසුණු වෙලා තියෙනවා. PRD පාලම් 10ක් විනාශ වෙලා තියෙනවා. දැන් ඔබතුමා කියපු අර ජනතාපුර පාර මාතරෙන් ගිය අපේ සහන කණ්ඩායම එකතු වෙලා පාන්දර 3 වෙනකොට පෙරහිදා පාලම తాවකාලික ඇරලා පාරේ වාහන යන්න තත්ත්වයට හැදුවා. ඒවා හදලා තියෙන්නේ ඔයාලගේ සභාපතිලා ගිහලාට බාධා කරා. ඒ බාධා ඔක්කොම මැඩගෙන මේවා කරනවා. අපේ සංනිවේදනය සම්පූර්ණයෙන් බිඳ වැටුණා. අපේ ටෙලිකොම් එකේ තියෙන පුරුණු ප්‍රමාණය 175ක්. 175න් 76ක් බිඳගෙන වැටුණා. 76ක්. ඊයේ රාත්‍රී වෙනකොට ඒ 76න් 70ක් හදලා 6යි අපිට හදාගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ ගානට මේක ගෙනාවා. දවස් 9කින් විශ්වකර්ම වැඩ. ඔබතුමාලගේ කාලේ මේවා වුණා නම් තාම සුම්බුම් ගොඩක් මේ රට. ඒක මේ රටේ ජනතාව තේරුම් ගනී කියලා මම හිතනවා. මේ වෙනකොට අපේ රෝහල් 14ක් අකර්මණ්‍ය තත්ත්වයටපත් වුණා. බදුල්ල මහ රෝහලට පස්සේ ඌව පළාතේ තියෙන ප්‍රධාන රෝහල මයංගන රෝහල යට හිටියා ලෙඩ්ඩුව 263 දෙනෙක් හිටියා. ගම් වතුර එනකොට 263ම රෝහලේ ඉන්න වෛද්‍යවරු කාර්ය මණ්ඩල එක්කවල උඩ තට්ටුවට ගත්තා. වටිනා මැෂින් ඔක්කොම උඩට ගත්තා. ඒ ඔක්කොම ගත්තා. ඒ රෝහල විනාශයෙන් විනාශයට පත් වුණා. සන්තෝෂ කියන කැමති ලංකා ඉතිහාසයේ ලෝක ඉතිහාසයත් එක්ක වෙයි කියලා මම එක පැත්තක හිතනවා. පැය 72ක් යනකොට මයංගන රෝහලේ නැවත ප්‍රතිකාර අපි ආරම්භ කරා. කවුරුත් කිව්වක ආරම්භ කරන්න බෑ කියලා. මාස ගණන් යයි කියලා. මොකද කළේ? ප්‍රධාන ලේකම්තුමිය සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඔක්කොම මයංගනට බැස්සා. හමුදාවෙන් 350ක් දැම්මා. අපේ කාර්ය මණ්ඩල දැම්මා. දවස් ගණන් සුද්ධ කරා. තියෙන මැෂින් ඔක්කොම ගෙනාවා. ඇයි? මයංගනේ ලෙඩෙක් බදුල්ලට ගේන්න බෑ. පාර වැහිලා. 18 මංගු පාර වැහිලා නුවරට ගෙනියන්න බෑ. රෝගීන් ආරක්ෂා කරන්න ඕනේ. ඩයලිසිස් කරන රෝගීන් 138ක් මයංගනේ හිටියා. වැරදිලාවත් මේ රෝහල ඉක්මනට අරගන්න බැරුණා නම් ආපදා තත්ත්වයට වැඩිය අපේ මිනිස්සු මැරෙනවා. දැන් අද ඩයලිසිස් මැෂින් ඔක්කොම ක්‍රියාත්මකයි. පෙරේදා රාත්‍රී ලෙඩ්ඩු 30 දෙනෙකුට ඩයලිසිස් කරා. එහෙම කරා මේ ආණ්ඩුව. එහෙම කරා. ඉතින් ජයග්‍රහණ ආරම්භ තියෙන්නේ. අපේ රෝහල් කම් දෙකට රෝහල නායකයා පැය 72කින් කම් දෙකට නගරේ අලුත් තැනක් අරගෙන ඒ රෝහල අපි ආරම්භ කරා. එහෙම කරේ මේවා. ඉඳවා මගේ දිස්ත්‍රික්කේ විතරක් නෙවෙයි රටේම කෙරිච්ච දේවල්. ඒවා සංගවෙලා තියෙන්නේ. මේ රටේ ජනතාව තේරුම් ගනි කියලා අපි විශ්වාස කරනවා. ඇල අමුණු 250ක් අපේ විනාශ වෙලා තියෙනවා. ඇල මාර්ග 550ක් විනාශ වෙලා තියෙනවා. අපේ වැව් 12ක් විනාශ වෙලා තියෙනවා. ලබන සතිය අපි පටන් ගන්නවා දැවැන්ත සංග්‍රාමයක්. ඌව පළාතේ තියෙන කැඩී බිඳිගේ වැව් අමුණු සති දෙකක් ඇතුළත ඔක්කොම ප්‍රතිසංස්කරණය කළ වතුර ටික දෙන තැනට අපි සූදානම් කරලා තියෙනවා. ඒවා ඔක්කොම සැලසුම් මේවා හදලා තියෙන්නේ. ඔව් CTB බස් අපිට තියෙන්නේ 335යි. ඊයේ වෙනකොට 225ක් දාව 221ක් දාව වෙනවා. මට විනාඩි දෙකක අමතර කාලයක් තියෙනවා. අමතර කාලයක් දෙන්න 618ක් තියෙනවා. අපිට පෞද්ගලික බස් එයින් අපි 344ක් ඊයේ වෙනකොට ධාවනය කරනවා. මිනිස්සුන්ට කන්න නැති වෙන්න මැරෙන්න දුන්නේ නැහැ. එකක් අපිට කොස්තු උදව් කරා, එකක් අපිට දෙල් උදව් කරා. ඊළඟට ගම්වැසියෝ උදව් කරා, රටවැසියෝ උදව් කරා. ඒ වගේම රජයක් හැටියට පුළුවන් උපරිම පහසුකම් දක්වුවා. රෝබේරිය අපේ මුදවගත්ත නැති ප්‍රදේශයක් හැටියට දවස් 5ක් තිබ්බ සභාපතිතුමීනි. යන්න බෑ. කිලෝමීටර් 16ක් පළවෙනි දවසේ හමුදාව 350කුයි අපේ සාහන සේවා 250කුයි එක්ක වෙලා කිලෝ 10 බර දේවල් කිලෝමීටර් 16ක මහ කන්දක් නැගලා අරගෙන ගියා. රෝබේරියේ රෝහලේ 20ක් හිටියා. කන්න නැහැ කියලා ආරංචියට ඒවා යවුවා. දෙවනි දවසෙත් යන්න ඕන නිසා එයාලට ධෛර්යයක් වෙන්න මාත් ඒ කිලෝමීටර් 16ම නිකම් පයින් මම ඇමති වශයෙන් ගියේ නෑ. මමත් මල්ලක් කරේ තියාගෙන රෝබේරියට අරගෙන ගියා. මිනිස්සුන්ට ධෛර්යය දෙන්න ගියා. රෝබේරියට අපි ඊට පස්සේ චොපර් 4 පාරක් යවලා ආහාර දුන්නා. ඊයේ චොපර් එක අඹගස්තෝවේ පිට්ටනියට බැස්සෙව්වා. අද ගලණිය දක්වා පාර කැපෙව්වා. ඒ ඔක්කොම කරා.
ඔක්කොම මේ විපත මම හිතනවා රටේ ජනතාව දවසෙන් දෙකෙන් බේරන්න බෑ කියලා. කැබ් එකේ තරුව පෙන්නනවා. කැබ් එකේ නම් තරු තිබ්බේ නෑ. තොප්පියේ නම් සමහරුන්ගේ රතු තරුව තිබුණු බව ඔබතුමාට මතක් කරන්න කැමතියි. කැබ් එකේ ගහගෙන ආවේ නෑ. පටු දේශපාලන වමනාවක් තිබ්බේ නෑ. මේ විදියට මිනිස්සු කැප වෙච්ච ඒවට අවනම්බු කරන්න එපා කියලා අපි කියන්න කැමතියි. ඉතින් විශිෂ්ට කාර්යභාරයක් මේ මිනිස්සු කරලා තියෙනවා කියන එක ඔබ තමුන්නාන්සලට මතක් කරන්න කැමතියි. අවසාන වශයෙන් මම කියන්න කැමතියි. මේ මාතෘභූමිය අපේ ආදරණීය ජනතාවට කියනවා. නුඹලා රකින්න මේ වත්මන් රජය කැප වෙලා අප වෙලා ඉන්න බව තේරුම් ගන්න. හොඳ සැලසුමක්, හොඳ කැපවීමක් රජයත් කරනවා, නිලධාරීන් කරනවා, සමස්ත ජනතාව කරනවා. සුළු පිරිසක් අකුල් හෙලනවා. එයාලගේ ආපදාවට මේක උත්තර නැහැ කියලා මම කිව්වේ ඒකයි. එහෙනම් මම ස්තුතිවන්ත වෙනවා මේ කාර්යයට කරවුර දෙන ක්‍රෑදවල් නැතුව සමහර දවස්වල අපේ රාත්‍රී 7 සාකච්ඡාව සභාපතිතුමිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවසන් වුණේ පාන්දර 1:00ට. නිලධාරී හිටියා. වැඩ තේරු ගත්තා. අතට ගත්ත කට උදේ 6:07 ඉඳන් වැඩ පටන් ගත්තා. ඒවට රිදෙනවා, වැඩ ගානට කෙරෙනවා. ඒ විතරක් නෙවෙයි ඊයේ දවස වෙනකොට බතුල්ල මුතියංගන රාජමහා විහාරස්ථානයේදී 56 නමකට අර ආපදාවට පත්වෙච්ච ආපු කට්ටියගේ ෆොටෝ එක තියලා ඔවුන්ගේ අතෙන් පාන් සුකුලේ දීලා පැන් ටික වඩලා අටපිරිකර පූජා කරලා ඔවුන්ට පින්ගම කරගන්නත් අවස්ථාවට නායකත්වය අපි දුන්නා කියන එක මතක් කරන්න කැමතියි. ඉතින් ගරු සභාපතිතුමනි සර්වාගමික වතාවත් සියල්ල සිද්ධ කරා. එඳ කන්න දුන්නා, පාර හැදුවා, ඔක්කොම ඉවර නෑ. එයාලගේ මානසික ශක්තියත් හදන්න වැඩසටහන් අපි රට පුරා කරමින් ඒ කාර්යයට උරබ දෙන ජනාධිපතිතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. අදාළ චක්‍රයක ගහලා දෙන්න ඕන ප්‍රතිවාදන දීලා මෙයට උදව්පදා කරා. ඉතා අධිවේගී මාර්ගයක ගමන් කරන ආකාරයට මේ ආපදාවට අධිවේගීව කටයුතු කරාට ස්තුතියි. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක කමිටු, ආගමික නායකයන් සියල්ල කරවුර දුන්නා. ස්වේච්ඡා කණ්ඩායම් විශාල මෙහෙවරක් කරා, මානසික මෙහෙවරක් කරා. විදේශගත ශ්‍රී ලාංකිකයෝ, විදේශ රාජ්‍යයන්, දේශපාලනයකින් තොරව හැමෝම විශාල උදව් කරනකොට විපක්ෂයේ සුළු පිරිසක් මේකට උදව් කරන අතරේ ගුහකකම් තියෙන මේ තත්ත්වය තුල ආපදාවට ලක් වෙලා ඉන්නේ කණ්ඩායම මේකට අකුල් හෙලුවත් අපි කියනවා ඉදිරියේදී මේ රට ඉතා ටික කාලයක් හැටියට තිබුණට වැඩිය හොඳ තත්යකට අනිවාර්යයෙන් මේ රට ගෙනත් දෙනවා කියන එක බොරොන්දු වෙමින් මම නවතිනවා. බෙහෙින්ම ස්තුතියි.